අම්මට සිරි උදේ පාන්දර ලස්සන බලහල්ලකෝ. කඳු වල මීදුමයි මරු අම්බෝ අඩෝ මාරව ලස්සනනේ බං ආසාදනම්. ඔව් බං බලංගු බං කඳු වල මීදුම් පේන විදිහ. කුරුල්ලෝ කෑ ගහනවා පට්ට ලස්සනනේ බං. අඩෝ මරුනේ බං බලංගු බං. ගෙදර ඉඳලා පායලා හිටියේ බං. දැන් නම් මාරව නිදසක් දැනෙනවා ඒ සඳකන් අර උඩ බලගංගෝ. අඩෝ බලහංගෝ බං කුරුල්ලෝ රෑන. අඩෝ එතන කුරුල්ලෝ 100ක් විතර ඉන්නවා බං. මාර එකමුතුයි නේ බං. බලහංගෝ එකටමයිනේ යන්නේ. ඒ ගිරව් රෑනක්ද ඔයද නේ බං? ගිරව්ද කොහෙත් තමයි නේ බං. මේ ඒක නෙමෙයි බං. කෝ බං බට්ටා? ඌ තාම නිදි ඇති බං. උට කතා කරාංගෝ. බඩ පිස්සුද බං? ඌ දැන් විනාඩි 15ක් විතර හිටියේ නෑ බං කූඩාරම ඇතුලේ. ඌ කොහෙ ගියක්ද දන්නේ නෑ. එහෙම වෙන්න විදියක් නෑනේ බං. මං කූඩාරෙන් එළියට එද්දී ඌ හිටියානේ බං. හරි එවෙලේ හිටියා. දැන් විනාඩි 15කට විතර කලින් පොර හිටියා. දැන් නැත්තේ ඌ නෑ බං. ඒ අඩෝ එහෙනම් යමන් දැම්ම ඌ හොයන්න බං. මේ ඌට කිව්වා බං එහෙම ඇවිදින්න එපා කියලා තනියම මේ කැලේ. ඌ කියන දෙයක් අහන එකයි පුදුම පඬිත ගමන්නේ තියෙන්නේ. ඒ චුට්ටෝ. මේ මම මේ පැත්ත බලන්නම්. උඹ ওই පැත්ත බලපන් ආද. ඒකට හොයාගන්න ලේසි වෙනවා බං දෙන්න බෙදලා යමන්. හරි යමන් පරක්කු වෙන්න තු යමන්. බට්ටෝ ඔබට ඇහෙන්නේ නැද්ද බං කොහෙද බං ගියේ? බට්ටෝ ඇහෙන්නේ නැද්ද බං? අඩෝ කතා කරපන් කොහෙද බං ගියේ? බට්ටෝ අනේ ඇහෙන්නේ නැද්ද බං? බට්ටෝ අඩෝ කොහෙද බං ගියේ? අඩෝ චුට්ටකෝ බං බට්ටා නෑනේ බං. ඌ කොහෙ හැමතැනම එව්වා බං. උඹට හම්බුනේත් නැද්ද බං? අනේ නෑ බං ඌ මන් දැක්කේ නෑ. හැමදාම මං අර පැත්තේ කතා කර කෑ ගගා එව්වා බං. හම්බුන්නේ නෑනේ බං. මේක කොහේ යනවද මන් දන්නේ නෑ. කොච්චර කිව්වත් ආන්නේ නෑනේ බං. අනේ චුට්ටෝ දැන් මොකද බං අපි කරන්නේ? දැන් කොහොමද බං අපි හොයාගන්නේ? ගෙදර යන්නේ කොහොමද බං? සඳකන් කෑ ගහන්න එපා. කවුද බං ඔය කෑ ගහනවා එන්නේ? කවුරු හරි කෑ ගහනවා නේද? කවුරු හරි කෑ ගහනවා නම් තමයි බං. බට්ටත් දන්නේ නෑ බං. බේරගන්නෝ සඳකන් චුට්ට වරෙල්ලව බං. මාව බේරගනින්. මේ මගේ පස්සෙන් මේ සතෙක් කෙලවනවා බං. බේරගනින්කෝ. මේ බට්ටද කොහෙද තමයි බං. බට්ටා කටහඬ ඇහෙන්නේ. අර පැත්තෙන් කෑ ගහන්නේ වරෙන් කුෂණිකේ පැත්තට. මේ උට කරදරයක්ද කොහෙද බං? මේ මොකෙක් හරි සතෙක්ද කොහෙද ඉන්න පොල්ලක් කරා යම දුවපන්. මේ බට්ටා තමයි බං ඉඳලා තියෙන්නේ එතන. කෑ ගහලා තියෙන්නේ. මේ කොහෙද බල්ලෝ ගියේ? උඹ හැමදැනම හෙව්වා අපි. නෑ බං මේ මං කැලේට ගියා පොඩි අවශ්‍යතාවයක් ඉටු කරගන්න. බහිතායකෝ වතුරු පාරක් තිබ්බ පට්ට ලස්සනයි මං එතනට ගියා. අඩෝ උඹ හිතායකෝ එතන පඳුරු සෙට් එකක් තියෙනවා. මේ දෙරලා තියෙන කෝටු කෑලි වගේ උත් තියෙනවා ඉතින්. එතනින් සද්දයක් ඇහුණා. නිකන් කෝටු ටික පොඩි කරනවා වගේ. මම දුවගෙන ආවා නිකන් මගේ පස්සෙන් පන්නනවා වගේ දෙන්න බං මට. ඊට පස්සේ මම මේ ළඟකට ඇවිල්ලා තමයි දැක්කේ හාවෙක් කියපන් ගෑවිල්ලා තියෙන්නේ. අයියෝ මං එහෙ ඉඳන් දුවගෙන ආවා බං මෙහෙට. ගොබ්බයෝ. තෝට අපි කතා කරා ඇහුන්නේ නැද්ද බං? මෙච්චර කෑ ගහ බෙරිහන් දුන්නේ ඇහුන්නේ නැද්ද උඹට කතා කරා? අනික උඹට යන දැන කියලා යන්න බැරිද බං? අඩෝ මේ උඹලා දෙන්න මාව හෙව්වද බං? මම මේ යාබස් දෙක් ගහන් ගියේ බං කැලේට සින්දුවක් අහගෙන. උඹලා බෙරිහන් දීලානේ. කොල්ලොන් ගැස්සල කඳුරුත් පිරලා. අනේ මේ මගුලක් කියවන්න එපා බං. යන හැම මගුලෙම ඔය මගුල ගහයි යන්න එපා බං. උඹට හදිස්සියකට අපිට කතා කරන්නවත් වෙන්නේ නෑනේ. ඒකනේ බං. දැන් මුට මොකක් හරි වුණාම නම් උඹලා අම්මඩේම අපි මොකද්ද කියමු ගිහිල්ලා කියන්නේ. හරි බං. දැන් ඔක අමතක කළා දාපන් ආයෙම වෙන්නේ නෑ. මේ කන්නමකුත් නැද්ද බං? කාලයෙන් පටන් ගමුනේ යන්න දැන්. හරි යමන් මේ ඔය තියෙන දේ කාලා යන්න පටන් ගමු. පරක් වෙලා තියෙන්නේ බං. බලපන් උඹ පිස්සු කෙලිනවනේ බං. මේකේ තියෙන දේ නම් තව ටික දුරයි බං තියෙන්නේ. මේකේ තියෙන විදිය නම් තව මීටර් 500ක් වගේ තමයි තියෙන්නේ බං. අම්බෝ ඇතියාන්දා. ඇවිදලා එපා වෙලා තියෙන්නේ මේ තොපි දෙන්න එහෙක් මේ මල්ල ගන්නෙත් නෑනේ බං. මම්මයි උස්සන් ඉන්නේ හැම වෙලාවෙම. හරි ඉතින් අපේ වීරයා වානේ. බට්ටරි ඉතින් අපේ වීරයා. අනේ ඵලයන් බටර් ගන්නතුව බටර් ගාවන් ගිහලා වෙන එකෙට. මේ යමන් නේ බං අපි එහෙනම් පරක්කු වෙන්නේ නැතුව. ගෙදර යන්නත් එපා බං. අපි ට්‍රිප් එකක් යනවා කියලා නේ ආයි බං ගෙදරට කියලා. යමන් ශනිකම තා චුට්ට දුරයිනේ. මේකේ තියෙන විදිහෙන් නම් මෙතන තමයි බං පොට් එක. අර පේන්නේ නම් ඒ හාමුදුරු හිටපු තැන වෙන්නේ නැති බං. අර ගයක් වගේ තියෙන්නේ.
අඩෝ මේ පැත්තට මේ අවුරුදු ගානකින් මිනිස්සු ඇවිල්ලා නැහැ වගේ නේ බං. බලහන්කෝ බං එන අමුතුයිනේ බං. බයක් හිතෙනවා ඈ පේන විදියට. අඳුරු ගතිය නේ බං. ලොකු ගස් වලින් වැහිලානේ බං මේ හරිය තියෙන්නේ අම්බාන්ට. ඒකයි බං මේ අඳුරු ගතියට තියෙන්නේ. මේ අපි එන අරක ඇතුළට ගිහලා හොයමුද බං? ඔව් නේ බං යමන් එන. අඩෝ උඹලට බයක් හිතෙන්නේ නැද්ද බං? මට එන අමුතු බයක් දැනෙනවනේ බං. අයි බය වෙන්න දෙයක් නෑ බං. ආයි කේල් මලකටයි බය වෙන්නේ. අපි තුන් දෙනා ඉද්දි. අඩෝ උඹලට පොඩි වෙනසක් පේන්නේ නැද්ද බං මෙතන? වෙනසක් කිව්වේ උඹ මේ එන ගඳද බං? මේ ගඳ අර වවුල්ලුන්ගේ ගඳ බං. ඔය පරණ ගෙවල් වල ඉන්නවනේ වවුල්ලු බං. නෑ බං. වවුල් ගඳ නෙමෙයි. මෙච්චර පරණ තැනක් කොහමද බං මේ පන්දම් පත්තු වෙලා තියෙන්නේ? බලහන්කෝ බං. අඩෝ ඒකනේ බං. අඩෝ මට දැනෙන්නේ නෑ බං ඒක. ඒ කොහමද බං මෙච්චර මේ අවුරුදු 200ක් 300ක් පරණ බං මේ තැනක පන්දම් පත්තු වෙලා තියෙන්නේ තාම. මතකද බං අර සීයා අර පොත කියවද්දි කිව්වා මේ හාමුදුරුවෝ පට්ට බලගතු හාමුදුරෙක් කියලා. ඒ හාමුදුරුවෝගේ මොකක් කරේ හාස්කමක් වෙන්නේදී මට හිතෙන විදිහට බං මේක. අඩෝ මට බයකුත් දැනෙනවා බං මෙතන ඉන්න. ඉක්මනට අපි හොයාගෙන යමල්ලා බං. ඔව් බං මටත් දැනෙනවා ඒක. අඟට අමුත්තක් දැනෙනවා ඈ. මෙතන රිස්කි බං ඉන්න එක ශනික හොයාගෙන යමල්ලා. වරෙන්කෝ මේ පැත්තට යමන්. ඉස්සලා මේ පැත්තේ වෙන්නකෝ. මේ මං හිතන්නේ මං ඒක හොයාගත්ත බං. මේ පැත්තට වරෙල්ලව මේ පෙට්ටියක් තියෙනවා. මේ නිදන් පෙට්ටියක් ඔය. ඒකේ ඇත්තේ මට හිතෙන විදිහට බං. මේ ඒකේ තමයි බං ඇත්තේ මට හිතෙන විදිහට. ඒ හරින්නේ කොහමද බං? ලොක් කරලා තියෙන්නේ. උඹලා දෙන්න වරෙන් පිටිපස්සට මං ඕක අරන විදිය පෙන්නන්න. එක මන්තරයයි පෙට්ටි ඇරියා. අඩෝ උඹ මන්තරක් දන්නවද බං? උඹ මාරඩයල්ල යන්නේ. නෑ බං අපේ කිරිබණ්ඩ සීයා ඔය සමහරක් වෙලාවට ඕනි වෙයි කිය එක පොඩි පොඩි මන්තර කෑලි මටත් කියලා දෙනවා බං. මේ පෙට්ටි අරණයක් කියලා දුන්නා. ඒක නම් මතකයි හොඳටම ඈ. තව එක එකව කියලා දුන්නා බං. අලි එලවන්නයි, නයි එලවන්නයි එක එකව කියලා දුන්නා බං. 3-4ක් මතකයි මට. අඩෝ එහෙනම් මේක ඇරලා දාහංග වංශනික උඹට පුළුවන් නම්. වාසි ඈ. ඒකනේ බං. මූ මාරඩයල්ල යන්නේ. හරි දැන් උඹලා දෙන්න පොඩ්ඩක් පිටිපස්සට වරින්කෝ. කෝ ඉතින් පටන් ගනින්කෝ. ඕන් රින් කට්ටු පෙට්ටි ඇරියන් යතුරු කැඩියන් පෙට්ටි ඇරියන් යතුරු කැඩියන් මහා කාලී ඕන් සලබල මේ යතුරු ඇරෙන්න ඕනේ. දැන් මේ පෙට්ටි ඇරෙන්න ඕනේ. ඕන් රින් කට්ටු ඇරියා පෙට්ටි ඇරියා පෙට්ටි ඇරියා. අන්නර කරුණා බං. ඒ චූටිය පොඩ්ඩක් බලපාර පැත්ත. අම්මට සිරිමු මාරඩයල්ල යන්නේ බං. මං හිතුවේ නෑ මුට පුළුවන් වෙයි කියලා බං. මූ යකෝ මෝඩෙක් මොනවද කියවගෙන කියවෙන්නේ කියා බලහන්කෝ බං. වාසියා කොහොමද ඒකනේ? ආයි මන්දර නම් මන්දර ගල් වලින් ගින්දර ගන්නවා නම් ඕන එකක් ආයිදින් හැමදේම දන්නවා ඈ. මේ අර මායා බොන්චර තුමනේ බං අර තියෙන්නේ ලොකුවට. අඩෝ ඔව් බං අඩෝ අපි හොයාගත්තා නේ බං කොහොම හරි. දැන් මොකද බං අපි ඕකට කරන්නේ? මේ අපි මේක කම්බලා කමුද බං සෑහෙන්න බඩගින්නෙන් ඉන්නේ ඈ. ඔන්න ඉතින් ආයි පටන් ගන්නවා. ගොබ්බ ප්‍රශ්න අහන්න. මේ අපි මේ අරන් ගිහලා මුංගේ සීයාට දෙමුද බං? සීයා මොන හරි කරයි බං ඕකට. අම්මට සීරේ අදහස මාරු ඈ. එහෙනම් අපි ඔය ටික මුංගේ සීයාට ගෙද්ද දෙමු නේ බං. මුංගේ සීයා මොන හරි කරයි නේ ඕවට නේ බං. බට්ටෝ අවුලක් වෙන්නේ නැති වෙයි නේ බං. නෑ බං ආයි බය වෙන්න දෙයක් නෑ. සීයා මොන හරි කරලා දායි බං ඕවට. අපි සීයාට ගෙද්ද දෙමු. මේ අපේ නම් ශනික ඔය තුන දාගෙන යමන් බං අර බෑග් එකට. මෙතන සෙට් නෑ බං මට නම්. මේ ඉක්මනට යමන් බං මෙතනින් අපි එළියට යමන්. අරින්කෝ දා ගන්න මට තනියෙන් බෑ බං. බත් අරින්කෝ. ඔය බෑග් එක අල්ල බං. මෙතන තියෙන බං මේ කන්ද يعني බහින්න ෂෝට් කට් එකක් බං. එතනින් යමන් ඈ. එච්චරලා යන්න එතනින් යන්න බං. සාමාන්‍ය අපිට පැය 6කින් විතර යන්න පුළුවන් ඒ බං. අඩෝ වාසි ඈ. මේ වෙලාසෙන් යන්න තියනවා නම් හොඳයි නේ බං. එහෙනම් ඒ පැත්තේ යවන්නේ බං. අහස බලහල්ලකෝ බං පොඩ්ඩක්. ගොරවනවා වහින්න වගේ ඈ. වැහි වලාකුළු ඇවිල්ලා තියෙනවා. දෙන්න වගේ හදන්නේ දෙන පාර. අඩෝ වහින්න තමයි බං හදන්නේ. තව ටිකකින් වහිනවා. අපිට ඉන්න තැනක් හොයාගන්න වෙනවා. මේ උඹට මතකද බං අර මේ අපි පාස් කරන් ආවනේ අර කොටයක් බෙනයක් ඔය ගස් කොටයක්. ඒක ඇතුලේ ඉන්න පුළුවන් නේ බං අපිට. එතනට යමන්. මේ මම නම් කියන්නේ ඉක්මනට යමල්ලා බං. මෙතන මේ ඉදුවත් වහින නෑ අපිට වැස්සට අහු වෙනවා. ශනික යමල්ලා. ඔය පැත්තෙන් ඉතින් තිබ්බේ යමන් ශනික යමන්. අඩෝ මේ කොටේ හම්බුණා වරෙල්ල බං මෙහෙට. වරෙන් මෙහෙට මෙතන තියෙන්නේ. මේ බට්ටෝ ඔක අවුලක් උන් නෑ නේ බං. තෙමුණද ගොඩක්? නෑ බං මං හිතන්නේ තෙමුන් නෑ වැඩි බං. අවුලක් නෑ ෂේප්. බලහන් ගොසි.
එක පාරම් වැස්සක් ආනේ බං. පායනවා දැන් ඉතින් යන්න පරක් වෙනව නේ බං අපිට. කරන්න දෙයක් නෑ බං ඉතින් වැස්ස පායනකන් ඉඳලා යන්න තමයි වෙන්නේ ඉතින්. මේ පොඩි හාන්සියක් දා ඉමු බං. ඊට පස්සේ වැස්ස පෑයුවට පස්සේ යමන්නේ. මටත් වට්ට මාන්සි බං ඇවිදලාම පොඩි හාන්සියක් දාන් ඉඳලා එනවා වැස්ස පෑයුවට පස්සේ යම. ආඩෝ එච්චරලා යාද බං. බට්ටෝ සඳකෙන් නැගිටවංගෝ. කද බං බෙරියම් දෙන්නේ නිදා ගන්න දියංගෝ. මොනාද බං මේ වෙලා තින්නේ අපි අහස උඩ කොහමද බං ඉන්නේ අඩෝ. මේ අපි අහස උඩට ඇවිල්ලා බං අඩෝ. අනේ මට මැරෙන්න බෑ බං අඩෝ වයසෙන්. අඩෝ අපේ අම්මට ඉන්නේ මම විතරයි බං. බට්ටු දැන් අඬන්න එපා පොඩ්ඩ ඉඳහන්කො දැන් මේකට මොකද බං අපි කරන්නේ? මේක එන ප්‍රශ්නයක් වෙනවෝයි දැන්. හෙලෝ ගයිස්. අදට අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ කතාවේ අවසාන කොටස බලන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. ආවත් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සපෝට් එකකුත් දෙන්න. ලයික් එකකුත් දාලා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගැන මොකක්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මං හරි ආසාවෙන් ඕගොල්ලෝගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ. අලුවනේ යන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා ඕගොල්ලොන්ගෙන්. මගේ යාළුවෙක්ගේ YouTube channel එකක් තියෙනවා. ඒකත් කාටුන් channel එකක්. ඒක ප්‍රීස් වෙලා තියෙන යාගේ ෆෝන් එක ඇල්ලලා ටික දවසක් යාට වීඩියෝ දාන්න බැරි වෙලා account එක හොඳටම ප්‍රීස් වෙලා තියෙන views එන්නෙම නැහැ. කලින් හොඳට reach තිබ්බ account එකක්. එයාට පුංචි support එකක් දෙනවද? මම ඒකේ link එක description එකේ දාගෙන යන්නම්. පුළුවන් කට්ටිය උදව්වක් කරගෙන යන්න. මේ තියෙන එයාගේ වීඩියෝ එකක් පුළුවන් අය ගිහිල්ලා එයාට support එකක් දෙන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. bye bye.